අනයාගේ වෙඩින් එකටත් යනවා දන්නවද? වෙඩින් එකට ගියාද? ඕ මං ගියා මට ඉන්වයිට් කරනවා. යා මගේ කැමැත්ත ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම මං හිතන්නේ කරා. කියන්නේ ඉස්සරහට අවිල අත කපාගෙන. මගේ ආදරේ මට තේරෙන්නේ මට තේරුම් ගන්න අමාරුයි යාගේ ආදරේ. යා මේ කොහොමරි මම අයිති කරගන්න තමයි try කරේ. කලයට මං හිම බොරු බලාපොරොත්තු දුන්නේ නැහැ. කෙලිම මං උත්තරේ කිව්වා. කැමති නෑ අයියේ. try කරන්න කියලා මං කියලා තියෙනවා ඉතින්. මම කොහොමරි වෙඩින් එකට යනවා යාළුවා. ඒ ගියන් පස්සේ මම ළඟට ඇවිල්ලා කිව්වේ ඔයා කැමති වුණා නම් මං ඉතින් අද ඔයාවනේ බඳින්නේ කියලා කිව්වා. යම් වීඩියෝ එකකුත් වෛරල් වුණානේ. ඒක දැකලත් එයා මට මැසේජ් එකක් දැම්මා මේ මං ගැන නේද කියන්නේ කියලා. මං කිව්වා ඔයා ගැන කියනවා මට මොකද හිතෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මං තරම් ඒ කාලේ වඩා ආදරය කරපු කෙනෙක් හිටියේ නෑනේ කියලා.